අපේ පුංචි යාළුවෝ හැමෝම අහලා තියෙනවා නේද? හාවයි ඉබ්බයි රේස් දුවපු කතන්දරය. හාහාමි ගහක් යට නිදා ඉද්දි ඉබිරාල හිමින් දිනුම් කණුව ළඟට ලං වුණා. අන්තිමේදී හාවා ඉබ්බට උඩින් පැරදුනා. මතකයි නේද? මං අද ඔයාලට කියන්නේ ඔයාලා දන්න ඒ පරණ කතාව නම් නෙවෙයි. ඒ කතාවේ දෙවැනි කොටස. මේක පුතාලගේ රේස් එක. හාවට තාමත් හරියටම හිතා ගන්න බෑ එදා යාට සිද්ධ වුණේ මොකද්ද කියලා. මොන ලැජ්ජ නැති වැඩක්ද උනේ? ඉබ්බෙක් ඉස්සරහා ලැබපු අමිහිරි පරාජය හාවට නම් කවදාවත්ම අමතක වුණේ නෑ. හාවා එදා තමන්ට නින්දගෙන ආව ඒ ගහේ හෙවණට දොස් නැගුවා. ඇත්තටම මොකද එදා මට උනේ? ඇයි මට එහෙම නින්ද ගියේ? ඒ සේරටම මුල එතනේ තිබ්බ ගහ. ඒක නිකන් ගහක් නෙමෙයි. ඒක මායා ගහක්. ඒක මායා ගහක්. මොහොතක නින්දක් නිසා හාවට ගොඩාක් දේවල් අහිමි වුණා. මහත් ලැජ්ජාවකට පත් වුණා. එදා හාවා ලැබපු ඒ අමිහිරි පරාජය සමස්ත හා වංශයටම මහත් අපකීර්තියක් වුණා. මේක අපේ සමස්ත හා වංශයටම අගෞරවයක්. කැලලා යලි නිවැරදි කරන්න බැරි වැරැද්දක්. ආවෙක් ඉබ්බෙකුට පෙරදුනා කියලා මේ කටක් කරලා කියන්නේ වස ලැජ්ජාවයි. අපේ ශ්‍රේෂ්ඨ හා වංශයටම අපි මේ වැරද්ද කරපු හාවට නිසි දඬුවම් දී. හා වංශයේ ගෞරවය නැත්තටම නැති කරපු පරාජිත හාවව හාරැලෙන් පන්නා දැමුවා. අනික් හාවත් පරාජිත හාවත් එක්ක තිබ්බ හැම ගනුදෙනුවක්ම නතර කෙරුවා. හාවා තනි වුණා. එයා ගොඩාක් දුක් වුණා. හාවගේ තත්ත්වය ඒ විදිහට දුක්බර වුණාට ජයග්‍රාහී බිරාලගේ තත්ත්වය නම් ඊට වඩා ගොඩාක් වෙනස් එකක්. ඓතිහාසික ජයග්‍රහණයෙන් පස්සේ ඉබිරාලට ඉබි වර්ගයේ තියෙන ලොකුම ගෞරව සම්මානය හම්බ වුණා. වීර වික්‍රම ඉබි පරාක්‍රම ගෞරව සම්මානයෙන් පිදුම් ලබන වගයි. ඉබ්බන්ගේ පාසල් පෙළ පොතේ ජයග්‍රාහී ඉබ්බා ගැන පාඩමක් පවා තිබුණා. ඉබිරාල එයාගේ පවුලේ අයත් එක්ක ගොඩාක් සතුටින් ජීවත් වුණා. පරාජිත හාවා වනාන්තරයේ කෙළවරක කුඩා ගෙයක් හදාගෙන දුකසේ ජීවත් වුණා. හාවට ඉස්සර තිබ්බ සැලකිල්ලයි ගරුත්වයයි නැත්තටම නැති වුණා. අනික් අය එයාට ලොස්ට් හාවා කියලා විහිළු කරා. දුවමුද මොකද කියන්නේ? කොහොම හරි අන්තිමේදී පරාජිත හාවට හාමිනේ කෙනෙකුත් හම්බ වුණා. දන්නවද? දැන් එයාලට හොඳ ලස්සන හාපුතෙකුත් ඉන්නවා. බලන්න එපෑය හාපුතා. තාත්තගේ කපාපු පළුව. පරාජිත හාවා එයා දන්න හැමදේම එයාගේ පුතාට ඉගැන්නුවා. විශේෂයෙන්ම රේස් දුවන්න. තාත්තා වගේම තමයි පුතත්. දුවන්න හරි රුසියා. තමන්ගේ කකුල් කොච්චර ශක්තිමත් වුණත්, ජයග්‍රහණය ගැන කොච්චර ලොකු විශ්වාසයක් තිබුණත්, පුතේ තරඟේ ඉවර වෙනකල් ජයග්‍රහණය නම් සමරන්න ලෑස්ති වෙන්න එපා. එතනයි අපිට වරදින්නේ. අනික් කාරණාව, ප්‍රතිවාදියා මොනතරම් දුර්වල වුණත්
තරගය කොච්චර පහසු වුණත් සුළු කොට තකන්න එපා. සුළු කොට තකන්න එපා. හා පුතාට එයාගේ තාත්තා හැමදාම දෙන මේ උපදෙස් දැන් කටපාඩම්. හොඳට මතක තියාගන්න. මොහොතක නින්දකට පුළුවන් කෙනෙක්ගේ ජීවිතේ හැම දෙයක්ම හිමි කරන්න. තාත්තා අන්තිමට කියපු එක හා පුතාට හරියටම තේරුන්නේ. හැබැයි එයා හිතුවා ඒක මොකක් හරි ලොකු වැදගත්කමක් ඇති කියලා. ඉබ්බට පැරදිලා Tamanට අහිමි වූ ගෞරවය දවසක තමන්ගේ පුතා මගින් ලබා ගන්න හාවා හීන දැක්කා. හාවට ඕනෑ වුණා හා පුතයි ඉබි පුතයි අතර රේස් එකක් තියන්න. ඔව් දැන් ඒකට කාලේ ඇවිත්. මේක තමා හොඳම කාලේ. තඩි ඉබ්බෝ එහෙනම් දැන් ඔහේ ලෑස්ති වෙනවා. මේක පුතාලගේ රේස් එක. අන්තිමේදී එක දවසක පරාජිත හාවා ඉබ්බව හොයාගෙන ඒ තීරණාත්මක ගමන ගියා. පෙනේද ඉබ්බෙක්ගේ උඩ මට මගේ හැම දෙයක්ම නැති කරලා සතුටින් ඉන්න. මං පෙන්නන්නම්කො තඩි ඉබ්බෝ. ඒයි ඉබිරාලා ඉබිරාලා කවුද? අපේ මේ අපේ හාහාමිනේ දැක්ක කල් කොහොමද ඉතින් යාළුවෝ? කොහොමද කියලාත් අහනවා. මේ ඉබිහාමි මං ඔහේ හොයාගෙන ආවේ සතුට සාමිතිය දෙන්න නෙවෙයි. ඔහෙට අභියෝගයක් කරන්නට. අභියෝගයක් කරන්නට? මට මොන අභියෝගයක්ද හාමිනේ? නයින දෙයින කාලේ ඕනේ නෙමෙයි දැන් ඔය පරණ කතාවල් ඒවා අමතක කරලා දාන්නකෝ. අපි දැන් වැඩි හිටියෝනේ. වැඩි හිටියෝ නෙවෙයි ඇති හිටියෝ. මේ පාර රේස් එක ඔහෙයි මායි අතර නෙවෙයි. ඔහේගේ පුතයි මගේ පුතයි අතර. මේක පුතාලගේ රේස් එක. මොකද කියන්නේ? ඔට්ටුද? පුතාලගේ රේස් එක? මොනවා කරන්නද? ඔය ඔච්චරටම ඔය කියන නිසා ඉතින් අපි ඒකත් කරලා බලමුකෝ. අන්තිමේදී ඒ විදිහට පුතාලගේ රේස් එකට දිනයක් තීරණය වුණා. මුළු කෙළයම ඒ වෙනුවෙන් සූදානම් වුණා. Tamanට අහිමි වුණු හැම දෙයක්ම තම පුතා මගින් ලබා ගන්නා හැටි හාවා හීන දැක්කා. එයාලගේ අවසන් පුහුණු වීම පටන් ගත්තා. ජයටැඹ වෙත යමු කිසිදා නොනිදමු. ඉටියෙන් ජයගමු ජයගමු ජයගමු. තවතුම් හයි. ඒ දෙන්න එදා හාවට නින්දගෙනාව ගස්සෙවනට ලං වුණා. පරාජිත හාවා ඒ ගහ දිහා බැලුවෙවත් නෑ. අපූරු ගස්සෙවනක් තාත්තේ. අපි මෙතන ටිකක් නතර වෙලා යමුකෝ. ඒ වැඩේ නම් කොයි වෙලාවකවත් කරන්න එපා. ඇගට දැනෙන සනීපේ. මගේ පුතා ওই ගහ දිහා බලන්නවත් එපා. ඒ ඇයි කියලා මගෙන් ආන්නත් එපා. මං කියන දේ විතරක් කරන්න. තේරුණාද? පරාජිත හාවා මහා භයානක අනතුරක් මගහැර යන විදිහට ඒ ගස්සෙවනින් ඉවත් වුණා. තම පියා ඒ අපූරු ගස්සෙවනට මෙතරම් බියවීම ගැන හා පුතාට පුදුම හිතුණා. ඔන්න නියමිත දිනේ උදා වුණා. තරගයට හැම දේම සූදානම්. කැලේ ඉන්න හැමෝම මහත් උනන්දුවේ තරගය බලන්න ආවා. හැම දේම ලෑස්ති. ඒත්
කෝමේ ඉබි පුතයි ඉබි තාත්තයි බලබල වෙන්න එපා පුතේ. අපි නැතුව එයාලට රේස් එක තියන්න බෑ. තාත්තේ ඔය රේස් එක තියන්න ඕනෙමද? අපිට ඕන නැති වුණාට පුතේ හාමිට ඕනෙමයි කියලා කියනවනේ. ඉතින් තාත්තේ මං කොහොමද හාවෙක් එක්ක දුවලා දිනන්නේ? ඒ ගැන හිතන්න එපා පුතේ. දිනන්න උවමනාව තියන්නේ ඇයිටනේ. පුතා කොහොම හරි තරගය ඉවර කරන්න. අපි අපේ ගමන අපේ විදියට යමු. එහෙම කරන්නම් තාත්තේ. කොහොම හරි අවසානයේ තරගය ආරම්භ වුණා. නායක හාවගේ දූ කුමරිය කොඩිය වනනවාත් එක්කම අපේ හාපුතා විදුලි වේගයෙන් ඉගිලුණා. අනේ ඉබ්බි පුතා තාමත් තරගෙ පටන් ගත්ත තැනම නරබන්නන්ගේ ප්‍රීති ഘോഷා එක්ක පිම්මට දුවපු හාපුතාට දැන් හොඳටම මහන්සි. එයා නතර වෙලා හැරිලා බැලුවා. ඉබ්බි පුතා පේන තෙක් මානෙක නෑ. අපරාදේ මම මෙච්චර හයියෙන් දිව්වේ. මට අමතකුණාද මම මේ දුවන්නේ ඉබ්බෙක් එක්ක කියලා. උන්ද තාම පටන් ගත්ත තැන ඇත්තේ ගාට එද්දි හෙට වෙයි. තාතර පිස්සුනේ මොකද මම මේ ඉබ්බෙක් එක්ක දුවන්න දාලාද? අඩුම තරමින් අශ්වයෙක් එක්කවත් දුවන්න දැම්මනම් මම පෙන්නනවා මගේ වැඩ. ඉබ්බෙක් එක්ක මේක නම් මට මහ ලැජ්ජාවක්. හාපුතා දැන් ඉන්නේ අර අපූරු ගහ ළඟ. එයා ඇවිදගෙන ගස් සෙවනට ගියා. එයාට එතන පුදුම සිසලසක් දැනුණා. අපූරු ගස් සෙවනක් දැනෙන සනීපේ තාත්තා නිකන් බොරුවට බය වෙලා වෙහෙස නිවා ගන්න කැලේ තියෙන හොඳම තැන. ඉබිහාමි ඉබි ගමනින් එනකම් මම පොඩ්ඩක් වෙහෙස නිවා ගන්නවා. ලා 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 ලා. කවුරු මේ ලෝකෙට තරග කියලා જાතියක් හොයාගත්තද මන්දා? එක්කෙනෙක් දිනන්න නම් එක්කෙනෙක් පරදින්නම ඕනේ. මේ අපෝ දැන් නම් මගේ හොඳ පණ ගිහින්. හාපුතා මිලහකට දිනුම් කනුව පහු කරලා ඇති. ඒ වුණාට වැදගත්මෙන්දී තරගය අවසන් කරන එක කියලා තාත්තා කිව්වනේ. අපේ ගමන අපේ විජයට හිමින් පරිස්සමෙන් යන් අම්මා. අර කායට ඉඳාගෙන ඉන්නේ හාපුතා නේද? හපොයි ගොරවා නීටි. තරංගේ දිනන්න ඕනලා තිබ්බේ යාටනේ. ඉතින් නිදාගෙන හරියන්නේ නෑ. මම මොකද දැන් කරන්නේ? හිමින් සැරේ දිනුම් කනුව ගාවට යනවද? හාපුතන්නේ ඉබ්බි පුතන්නේ තරගෙ ඉවරන්නේ බඩගිනි නිදිමතයි චීචි පීචි. ඉබි පුතාට තනියම තරගය දිනන්න ඕනි උනේ නෑ. එයා හාපුතාවත් ඇහැරවගෙන එයත් එක්ක එකට දිනුම් කනුව පහු කරා. දෙන්නම දිනුම්. ජය වේවා හාපුතාට ජය වේවා ඉබි පුතාට ජය වේවා. ඒ විදිහට පුතාලගේ රේස් එක අවසන් වුණේ පුතාලා දෙන්නම ජයග්‍රහකයෝ කරලා. ඊට පස්සේ හාපුතයි ඉබි පුතයි හොඳ යාළුවෝ වුණා. ටික දවසකින් තාත්තලා දෙන්නත් පුතාලා දෙන්න වගේම ගොඩාක් හොඳ යාළුවෝ වුණා. අවසානයේ හාපවුලයි ඉබි පවුලයි හොඳ මිතුරන් වෙලා සතුටින් සාමයෙන් ජීවත් වුණා. කොහොම හරි අන්තිමේදී හාවන්ගේ ඉබ්බන්ගේ රේස් තිවිල්ල ඒ විදිහට අවසන් වුණා. එහෙනම් පුංචි යාළුවනේ ආයෙමත් දවසක තවත් ලස්සන කතන්දරයකින් හම්බ වෙමු.